සොඳුරු දවසක් ප්‍රාර්ථනා කරමින් අදත් දේශීය එළවලුවකින් රසනහර පිනා යන ව්‍යංජනයක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. ගෙඩි එළවලු අතර ජනප්‍රිය ඒත් ගොඩාක් දුහණයෝ උයන්න කම්මැලි කරන එළබටු එහෙමත් නැත්නම් තලන බටු තමයි අද මම තෝරගත්තේ. මුලින්ම මම මල් ගෙඩි හැදුන එළබටු ගහක් තමයි ඔයාලට පෙන්නුවේ. ඉතින් මේ එළබටු උයන්න ලේසිම ක්‍රමය තමයි ෂොපින් එකකට දාලා මිරිස් ගලෙන් තලන එක. ඔයාට මිරිස් ගලක් නැත්නම් ෂොපින් එකට දාලා පෝල් ගෙඩියකින් තලලා ගන්නත් පුළුවන්. එළබටු මේ විදිහට තලලා ගන්න නිසාම තමයි තලන බටු කියලා කියන්නේත්. එළබටු වල ඉදුණු ගෙඩි උයනවා කියලා ගොඩාක් අය දන්නේ නැහැ. මම ඉදුණු නොඉදුණු දෙකම අරගත්තා මේ ව්‍යංජනයට. මෙහෙම තලලා ගත්ත බටු වල ඇට ටික අයින් කරගන්න ඕනේ වතුරට දාගෙනමයි. මොකද වම්බටු වල වගේම මේකෙත් ඉක්මනටම කහට පිපෙන නිසා තැලුව බටු ටික වතුර බේරලා ලුණු ටිකක් දාලා හොඳට සෝද ගන්න ඕනේ. කහට ගතිය, කර ගතිය ඉවත් කර ගන්න ඕනේ නිසා බටු ටික සෝදගත්තට පස්සේ ඇඟිලි වල කහට ගතියක් තියෙනවා නම් දෙහිලෙල්ලකින් අතුල්ලලා අයින් කරගන්න පුළුවන්. සෝදගත්ත එළබටු වලට කහ මිරිස් ලුණු කුඩු එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන තෙලට දාගන්න ඕනේ. මම නම් මේකට කරවල වගේ මල ටිකකුත් එකතු කරගත්තා. ඔයා නිර්මාංශ කෙනෙක් නම් ඔයාට පුළුවන් කරවල නොදා තක්කාලි විතරක් එකතු කරලා හදාගන්න. හැබැයි කරවලත් එක්ක එකතු වුණාම හරිම සුවඳයි රසයි. ඉතින් අල එකතු කරගන්න එක අනිවාර්යෙන්ම නෑ. මුලින්ම කරවල තෙලෙන් බැදෙන්න ඇරලා අබ උළුහල් ඇට ටිකක් තෙලට දාලා ලුණුත් දාලා ලුණු මැලවෙනකොට අල ටිකත් ඒකටම එකතු කරගන්නවා. ඒකට නැවතත් කහ ලුණු පොඩ දාලා අවශ්‍ය ද්‍රව්‍ය දාලා මිශ්‍ර කරගත්ත එළබටු ටිකත් ඒකටම එකතු කරගන්නවා. ඒකට අමු මිරිස්, කරපිංචා, තක්කාලි එකතු කරගෙන හොඳින් කලවම් කරලා අඩු ගින්දරින් තෙලෙන් තැම්බෙන්න අරින්නවා. ඒත් එක්කම කලින් මිශ්‍ර කරගත්ත එළබටු මිශ්‍ර කරගත්ත භාජනයට වතුර අඬු කෝප්ප කාලක් වගේ දාලා ලිපේ තියෙන එළබටු එකට දාගන්න ඕනේ. විනාඩි 5-10ක් අතර කාලය තුල මේක සැරින් සැරේට කලවම් කරගන්න ඕනේ. මමත් මේ විදිහට රසම රස ව්‍යංජනයක් හදාගත්තා. ප්‍රෝටීන්, කැල්සියම් යකඩ අඩංගු වෙන මේ එළබටු වාපිස්සෙම් යන ත්‍රිදෝෂ සමනය කරන ආහාරයක්. කැසිලි, කුෂ්ඨ ශ්වසන රෝගවලට ඖෂධීය වටිනාකමක් තියෙන ආහාරයක්. ඉතින් මේක කියලා දුන්න විදිහට ඔයාලත් හදලා බලන්න try කරන්න. ගිහින් එන්නත් සුබ දවසක් ඔයාලට.